විසාකාව දිනපතා නිතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ධම්සභා මණ්ඩපයට වෙනවා. දවසක් විසාකාව ධම්සභා මණ්ඩපයට බණ අහන්න ආවේ මගුල් ගෙදරක ගිහිල්ලා එන ගමන් තමන්ගේ නිවසට ගිහිල්ලා මේ ආභරණ ගලවලා එන්න වෙලාවක් නැහැ. එදා සේවිකාව එක්ක එහෙම ඇඳ පැළඳගත්ත ගමන්ම මේ ආභරණ පැළඳගත්ත ගමන්ම ධම්සභා මණ්ඩපයට ආපු වෙලාවේ තමන්ගේ පළඳනාව මේ මහාලතා ප්‍රසාදිනේ කියන මේල පළඳනාව ගලවලා ධම්සභා මණ්ඩපයට ඇතුල් වෙන්න පෙර තමන්ගේ සේවිකාවක් හිටිය කාලි කියලා දාසියක්. මේ සේවිකාවත් බොහෝම ශක්ති සම්පන්න කෙනෙක්. ඒ දාසියට ඒ සේවිකාවට විතරයි මේ මේල පළඳනාව උස්සලා තියන්න පුළුවන්. ඒ පළඳනාව දුන්නා මේ කාලි කියන දාසියට බණහලා යනකොට මතක් කරලා ගන්නයි කියලා. එදා ධර්මයේ ශ්‍රවණය කළ අවසන් වෙලා සියලු දෙනාම බොහෝම සතුටින් නිවසට පිටත් වෙලා ගියා. ගියාට පස්සේ තමයි විසාකාවට මතක් වුණේ මේල පළඳනාව අමතක වුණා නේද කියලා. උදේ පාන්දර අර කාලි කියන සේවිකාවට කතා කළා කිව්වා ඔබ යන්න. ගිහින් බලන්න කිව්වා ධම්සභා මණ්ඩපයට ඇතුල් වෙන තැන තිබ්බ තැන මේ පළඳනාව තියෙනවද කියලා. තියෙනවා නම් අරගෙන එන්න කිව්වා. එහෙම නැත්නම් ඉල්ලන්න එපා. අනිවාර්යයෙන්ම ආනන්ද හාමුදුරුව අරගෙන තියලා ඇති කිව්වා. ඉතින් මේ සේවිකාව ගිහින් බැලුවා බලනකොට තිබ්බ තැන නෑ. ආනන්ද හාමුදුරුව අරගෙන තියලා විසාකාවට දෙනවා කියන අදහසින් ආරක්ෂාවට අරන් වෙන තැනකින් තියලා. විසාකාව කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්දයන් වහන්සේ අරන් තිබ්බ දෙයක් සංඝයා අතින් අරගෙන තිබ්බ දෙයක් දැන් ඒක මට සුදුසු නෑ. ඒක පළඳින එක මට සුදුසු නෑ. ඒ නිසා මම මේ ආභරණය විකුණලා මම බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ආරාමයක් කරලා පූජා කරනවා කියලා එදා සිතුවිල්ලක් ඇති කරගත්. එදා විසාකාව මුළු සවැත් නුවර නගරේ පුරාම අඬබෙර කරුවන් පිටත් කරා. මේ ආභරණී වෙන්දේසි කරා. විශාල පිරිසක් රැස් වුණා. මේ ආභරණී 9 කෝටියක් වටින ආභරණී 9 කෝටියකට මිල කරලා වෙන්දේසියේ තිබ්බා. බොහෝ දෙනෙක් ඇවිල්ලා ගත්ත මිනිස්සුන්ට වටිනවා. අතට අරගෙන බැලුවට මේක පළඳින්න තරම් කාය ශක්තියක් තියෙන කිසිම කෙනෙක් ඒ පවුල් වල නැහැ. ඒ නිසා කොච්චර වටිනවා වුණත් ඒක පළඳින්න පුළුවන් කමක් නැත්නම් ඒ අයට වැඩක් නැහැ. ඒ නිසා ඇවිල්ලා බලලා ගියත් වටිනවා වුණත් කවුරුවත් මේක ගත්තේ නැහැ. අන්තිමට විසාකාව කල්පනා කරා මේකේ වටිනාකම දීලා මමම මේක මිලදී ගන්නවා කියලා 9 කෝටියක් කහවණු වලින් තමන්ගේම පළඳනාව තමන්ම මිලදී ගත්තා. එහෙම අරගෙන 9 කෝටියක් වියදම් කළා තමයි පූර්වාරාමේ හදන ඉඩම මිලදීලා ගත්තා. තවත් 9 කෝටියක් වියදම් කරලා දෙමහල් ප්‍රාසාදයක් කාම්බර 1000කින් යුක්ත ආරාමයක් සකස් කරා. ඒ වගේ මේ හැම කුටියකටම ඇඳන් පුටු මේස ඇතිරිලි මේ සියලු දේවල් වලට ඒ වගේ මේ ආරාමේ සංඝසතු කළ පූජා කරන උත්සවයේ මේ පින්කම වෙනුවෙන් තවත් 9 කෝටියක් වියදම් කරා. මේ විදිහට 27 කෝටියක් වියදම් කළා තමයි විසාකාව පූර්වාරාම ආරාමේ සකස් කරලා ඉදා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා සංඝසතු කළ පූජා කරේ. පින්වතුනි බොහොම ලස්සන සිදුවීමක් එදා වුණා. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා විසාකා විසින් 27 කෝටියක් කහවණු වියදම් කරලා හදලා පූජා කරපු පූර්වාරාමේ පිළිගත් දවසේ බුදුරජාණන් වහන්සේ බුදුරුව 1000ක් මවාගෙන හැම කුටියකම බුදුරජාණන් වහන්සේ බුද්ධාසන මවාගෙන වැඩ සිටියා. එදා ආරාමේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කළ විසාකාව කාම්බරෙන් කාම්බරයට ගිහින් බලනකොට හැම කාම්බරයකම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. විසාකාවට පුදුම සතුටක් අප්‍රමාණ සතුටක් ප්‍රීතියක් ඇති වුණා. මේ කාම්බර 1000ම බුදුරජාණන් වහන්සේ පරිහරණය කරා කියන අදහසින් බුදුරුව 1000ක් මවාගෙන බුදුරජාණන් වහන්සේ මුළු ආරාමෙම වැඩ සිටියා. එදා විසාකාව තමන්ගේ දරු මුණුබුරන් මිනිබිරියන් මේ සියලු ඥාතීන් පිරිවරාගෙන පූර්වාරාමේ වටා ප්‍රදක්ෂිනා කරමින් බොහොම සතුටින් ගීතිකා ස්වරූපේ මහා හඬින් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඒ ගීතිකා අතර තියෙනවා මම සුදුහුණු ආලේප කරපු ආරාමයක් හදලා කවදා පූජා කරන් දෝ කියන සිතුවිල්ලක් මගේ හිතේ තිබුණා. අද ඒ සිතුවිල්ල ඉෂ්ට වුණා. මම බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් පූජා කරා කියලා පුදුම සතුටින් කවිවලට ගීතිකාවලට කියා පූර්වාරාමේ වටේට ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරන්න පටන් ගත්තා.